කරන්න යන්නේ ලංකාවටම එකක් පමණක් ඇති සුවිශේෂී සතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඇති ක්‍රිස්තු පූර්ව යුගයේ දක්වාම දිවෙන ඉතිහාසයක් ඇති රැස්වේර රජමහා විහාරය ගැනයි. රැස්වැහෙර කිව්ව ගමන් ඔයාලට මතකෙට එන්නේ අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේ වගේම විශාල හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්නේ. ඉතින් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ගැන කතා කරන්න කලින් ඔයාලව මේ රැස්වැහෙර රජමහා විහාරය පිළිබඳව දැනුවත් කළොත් හොඳයි කියලා හිතුණා. ඒ වගේම රැස්වැහෙර රජමහා විහාරය පිළිබඳව කතා නොකරත් බැහැ. රැස්වැහෙර රජමහා විහාරය ගැන කතා කරනවා නම් එය ක්‍රිස්තු පූර්ව යුගය දක්වාම දිවෙන ඉතා දිගු ඉතිහාසයක් ඇති විහාරස්ථානයක්. මෙම ප්‍රදේශය පුරාම ගල් ගුහා රාශියක් විසිරී පවතින බව සඳහන් වෙනවා. එම ගල් ගුහාවල ක්‍රිස්තු පූර්ව 3වන සියවසේ සිටම සංඝයා වහන්සේලා වැඩ විසූ බව සඳහන් වෙනවා. මුල්ම යුගයට අයත් බ්‍රාහ්මණ සෙල්ලිපි ගණනාවක් මෙම ගල් ගුහා වලින් හමු බවත් ඒවායෙන් ඒ බව තහවුරු වන බවත් සඳහන් වෙනවා. සොයාගෙන ඇති වෙනත් සෙල්ලිපි වලින් ධම්මරුචි නම් භික්ෂුවක් පිළිබඳව සඳහන් වෙනවා. ධම්මරුචි නම් මහායානික නිකායක් පැවති බැවින් මහායානික බෞද්ධාගමත් මේ ආශ්‍රිතව තිබෙන්නට ඇති බවට විශ්වාස කරනවා. ඒ වගේම මහරහතන් වහන්සේලා 366 නමක් වැඩවිසූ කටාරම් කෙටු ගල් කුටි 99ක් පමණ ඇති බව සඳහන් වෙනවා. මෙම විහාරස්ථාන භූමියේ වැඩ සිටින බෝධින් වහන්සේ දේවානම් පියතිස්ස රජතුමා විසින් රෝපණය කරන ලද දෙතිස් බල බෝරුකක් බව සඳහන් වෙනවා. ඒ කියන්නේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් පහළ වූ මුල්ම බෝපල 4 තිබූ බීජ මගින් හටගත් ලෙන් විහාර දෙකක් දක්නට ලැබෙනවා. මේවා ඉදි කරන ලද්දේ වලගම්බා රජු බව සඳහන් වෙනවා. එතරම් දුර අතීතයකට මෙහි ඉතිහාසය දිවෙන බවට අපට පළමුව හමුවන කුඩාලෙන් විහාරය ඉදිරිපස ඇති ආරම්භක යුගයේ මුරගලක් වන පුන්කලස් මුරගල සහ ඇතුළත ඇති සිරිපතුල් ගල් අපට සාක්ෂි සපයනවා. ප්‍රතිමා ගෘහයට ඇතුළු වන විටම ඉතා අලංකාර මකර තොරණක් දක්නට ලැබෙනවා. මහනුවර යුගයේ සමයේ මෙම විහාරස්ථානය ජරාවාස වී තිබී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු සමයේ එතුමන් විසින් මෙය නැවත ප්‍රතිසංස්කරණය කොට අලංකාරවත් කර තිබෙනවා. විහාරගෙයි අභ්‍යන්තරයට අවධානය යොමු කරන විට එය මහනුවර යුගයට නෑදෑකම් කියන බව පෙනෙනවා. මෙම විහාරකය ඉතා අගනා හිඳි බුද්ධ ප්‍රතිමා කිහිපයක් සහ හිටි බුද්ධ ප්‍රතිමා කිහිපයකින් සමන්විත වෙනවා. ඒ වගේම ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේට ඉහළින් ඉතාමත් අගනා මකර තොරණක් තිබෙනවා. අලංකාරවත් විෂ්ණු දේව ප්‍රතිමාවක්ද අපට මේ ලෙන තුල දැක ගන්නට ලැබෙනවා. ඒ වගේම මෙම ලෙන තුල සහ අනෙක් ලෙන තුලත් කුඩා දාගැබ් එක බැගින් දාගැබ් දෙකක් දක්නට ලැබෙනවා. ඒවා වලගම්බා රජු කර වූ බව සඳහන් වෙනවා. මේ කාරණාවලට අමතරව මහනුවර යුගයේ අගනා සිතුවම් වලින් මෙම විහාරකය අලංකාරය කර තිබෙනවා. මේවා මහනුවර ප්‍රදේශයේ ඇති සිතුවම් වලට නොදැවෙනි තරම් අලංකාරවත් බව කිව යුතුමයි. එයට හේතුව නම් මෙම සිතුවම් වල ඇති සියුම් නිමාවයි. ඉතාමත් සියුම් රටා සහ අලංකාර යොදා ඉතාමත් ඉවසීමෙන් යුතුව කුඩා පින්සල් භාවිතා කර සියුම් නිමාවක් මෙම සිතුවම් වලට සහ ප්‍රතිමා වලට මෙන්ම ආරුක්කු වලටත් ලබා දී තිබෙනවා. මෙහි අලංකාරවත් ත්‍රිත්ව හංස පුටුවක් දක්නට තිබෙනවා. ඊට අමතරව අලංකාරවත් ඒ වගේම වෙනත් විහාරස්ථානවල දක්නට නොලැබෙන ජාතක කතා සිතුවම් කර තිබෙනවා. ඒ අතර අපට ස්වර්ණ කක්කට, දහම් සොඩ, මණිචෝර යන ජාතක කතා ඉතා අලංකාරවත්ව සිතුවම් කර ඇති ආකාරය දැක බලාගත හැකියි.